570 දී කොයරයිස්සේ ගෝත්‍රයේ බස්මයිට් පවුලේ සමාජිකයෙකු වශයෙන් මහම්මද් නබිනායකතුමා උපත ලැබුවා. මෙතුමාගේ කුඩා කාලේ තරම් යහපත් වුණේ නැහැ. දෙමාපියන් මිය ගිය නිසා දුෂ්කර කාලයක් තමයි මෙතුමා ගත කළේ. හැබැයි තරුණ වියටපත් වීමත් එක්ක මෙතුමා ව්‍යාපාරවල යෙදුණා. ප්‍රදේශයෙන් ප්‍රදේශවලට ඇවිද යමින් භාණ්ඩ විකුණුවා. මේ අතරතුරේ තමයි එතුමා කඩීජා නමින් හඳුන්වන වැන්ද බුයිස්ත්‍රියක් විවාහ කරගනු ලැබුවේ. ඒ හැකි සෑම අවස්ථාවකදී එතුමා හීරාකන්දේ භාවනා යෝගීව සිටියා. වයස අවුරුදු 40 දී අල්ලා නමින් හඳුන්වන දෙවියෙකු දේව පණවිඩයක් කිව්වා. එතෙන් සිට එතුමා එම දේව පණවිඩය සාමාන්‍ය ජනතාවට දේශනා කරන්න පටන් ගත්තා. ප්‍රථමයෙන් එතුමා මක්කම ප්‍රදේශයේ මේ දේශනාවන් සිදු කළත් හොඳ ප්‍රතිචාර නොලැබුණ නිසා අන්‍යාගමිකයන්ගෙන් දැඩි විරෝධතා ආව නිසා එතුමා මක්කමෙන් පසුබැසලා මදීනා නුවරට ගියා. පසුව එතුමා නැවත මක්කම ප්‍රදේශයේ ඇවිල්ලා තමන්ගේ ධර්මයේ දේශනා කළා. මේ ආකාරයට එතුමා තමන්ගේ ජීවිත කාලය තුරදී සැලකිය යුතු ප්‍රදේශයක විශේෂයෙන්ම අරාබියේ සැලකිය යුතු ප්‍රදේශයක මෙතුමා තමන්ගේ දේශනාවන් පවත්වලා අනුගාමිකයන් පිරිසක් හදාගත්තා. ක්‍රිස්තු වර්ෂ 632 දී එතුමා මේ යෑමත් එක්ක ඉස්ලාම් ධර්මයේ සහ ඉස්ලාම් රාජ්‍යයේ නායකත්වයට පත් වුණේ කාලිෆ්වරු. අබුබකර්, ඔමාර්, ඔත්මාන්, අලි කියන අය පිළිවෙලින් කාලිෆ් තනතුරට පත් වුණා. ඉතින් එතකොට ඇතන් ඉස්ලාම්වරු විශ්වාස කරනවා සැබෑ කාලිෆ්වරු වෙන්නේ අබුබකර්, ඔමාර්, ඔත්මාන් පමණයි. අලි සැබෑ කාලිෆ්වරයෙක් නෙමෙයි කියලා ඇතන් මුස්ලිම්වරු ඉස්ලාම්වරු විශ්වාස කරනවා. දැන් මෙහි සඳහන් වන අලි මහම්මද් තුමාගේ බෑනා. මහම්මද් තුමාට දිනෙක හිටියා පාතිමා කියලා අය විවාහ කරගෙන හිටියේ අලි. එතකොට මේ අලි තමයි සැබෑ කාලිෆ්වරයා කියලා විශ්වාස කරන අය ෂියා මුස්ලිම්වරු ලෙසත්, ඒ වගේම අබුබකර්, ඔමාර්, ඔත්මාන් නියම කාලිෆ්වරු කියලා විශ්වාස කරන අය සුන්නි මුස්ලිම්වරු ලෙසත් හඳුන්වනු ලබනවා.